මචං සුබ දවසක් මචං. මේ දවස්වල සමලිංගිකත්වය මාර විදියට නැගලා යනවා මචං සමාජ මාධ්‍ය තුල. විපක්ෂයේ නාමල්ගේ සෙට් එක ඊට පස්සේ ඔය එක එක වෘත්තීය සමිති මේ දවස්වල මාර විදියට ගහනවා අපේ අගමැති හර්නිට. හරණි ප්‍රවර්ධනය කරනවලු සමලිංගිකත්වයට මිනිස්සු ඇදලා දානවලු මේවට හුරු කරනවලු ඔන්න ඔහම දේවල් කියලා ඉවිල්ලා මචං ගොඩාක් දේවල් කියලා අපේ රටේ ඉන්න මිනිසුන්ව නොමග යවනවා මේ කාලකන්ණි. ඉතින් මේ අපේ රටේ ඉන්න මිනිසුන්ටත් කියන්නේ මචං මේ සමලිංගිකත්වය කියන දේ ප්‍රවර්ධනය කරලවත් කියලා දීලවත් එහෙම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මචං. හරිද? උඹලා පුළුවන් නම් මුළු අවුරුද්දක්ම ඔය සමලිංගිකත්වයේ වීඩියෝ දාලා තියහල්ලකෝ හෙන්න තිර ගහලා ඉවිල්ලා ගම් වෙලයි මේ ටීවී channel වලයි ඔය එහෙම නැත්තම් වෙන තැන් වලයි ඕන තැනක ගහලා තියපල්ලකෝ අවුරුද්දක් ඔය වීඩියෝ බලන්නම දීපල්ලකෝ මිනිස්සු හුරු වෙයිද කියලා. එහෙම හුරු වෙන්නේ නැහැ බං. එහෙම හුරු වෙන්න ඕන දෙයක් නෙවෙයි ඕක. එහෙම මේ පුරුදු කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. ඒකින්ද ඕවා එන්නේ මචං ඉපදෙනකොටම ඥාන වලින් ඥාන විකෘතිතාවයෙන් ඇතිවෙන එක එක සිද්ධාන්ත තමයි ඔන්න ඔය වගේ දේවල්. ඉතින් ඒකින්ද ඕවා පුරුදු කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඉතින් මේ විපක්ෂයේ කාලකන්ණි 70 අපේ මිනිස්සුත් ඉන්න ඕනේ නූගත් මිනිස්සු සෙට් එකක් මචං අර අස්වැසුම අරන් ඉවිල්ලා මහින්ද බලන්න යන මොකද මහින්දලා රට කරා අම්බානක රට කරලා ඉවිල්ලා රටට කෙලලම දැම්මා මිනිසුන්ට තහඩු දෙනවා කොමඩ් එක දෙනවා ලැට්වල දෙනවා කියලා ඉවිල්ලා ඡන්ද ටික අරන් මිනිස්සු ඒ විදිහමයි අවුරුදු ගාණක් යනකම් මිනිස්සුන්ගේ දියුණුවකුත් නැහැ මුන් හොදට සැප වින්දා මිනිස්සු දුප්පත් කමේ හැමම තිබ්බා. එතකොට මහින්ද රාජපක්ෂව බලන්න තාම අර ඉටිකොල වහගෙන ඉන්න මේ මිනිස්සු ගෙදරකට තහඩු කෑල්ලක් ගන්න බැරි මිනිස්සු කොමඩ් එකක් නැහැ টয়ලට් එකක් නැහැ මේ වත්තපල්ලයා ගලක් උඩට ගිහිල්ලා රෙන මිනිස්සු මුන් යනවා මචං අස්වැසුම අරන් ඉවිල්ලා මහින්ද බලන්න යන්න පැණි වරකයි කිරි පැණි ඔක්කොම අරන් යනවා මහින්ද බලන්න. ඉතින් එන්නේ ඒ වගේ නූගත් සෙට් එකක් ඉන්නවා මචං මෙන්න මේ දේවල් කිව්වහම අහන. හරිද? එන්න උන්ට තමයි මම මේ කියන්නේ මේ කාලකන්ණි 70ට මේ සමලිංගිකත්වය කියන දේ පුරුදු කරන්න පුළුවන් එකක්වත් ට්‍රේනින් කරන්න පුළුවන් එකක්වත් මේ මිනිස්සුන්ව මේකට ඇදලා දාන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. මේක සාමාන්‍ය ඥාන වලින් ඇති වෙන දෙයක්. මේක අපි නෙවෙයි කියන්නේ වෛද්‍යවරු කියන්නේ. හරිද? ඒකින්ද මේ ගෝත 70 පිළිගනිමු. අපේ රටේ ඉන්න මේ බහුතරයක් නෙවෙයි පොඩි පිරිසක් ඉන්නවා මහා මේ මුංගේ උදා ඉඳන් බොරුවට රැවටිලා ඇවිල්ලා තාම මඩගොඩේ ලගින කාලකන්ණි 70ක් ඉන්නවා. මුන්ට තමයි මම මේ කියන්නේ. ඒකින්ද තොපි දැනගනියව මේක මේ පුරුදු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක ඥාන වලින් ඇති වෙන එක එක්තරා සිද්ධාන්තයක් කියන එක. හරිද? එහෙනම් ජය වේවා හැමෝටම.